ලෝකයේම නිදාගෙන ඉන්න ඉතාමත් නිහඬ රාත්‍රියක ඔයාගේ ඔළුව ඇතුලේ විතරක් මහා ලොකු යුද්ධයක් සිද්ධ වෙනවා වගේ ඔයාට දැනෙලා තියෙනවද? ඇඳට වෙලා ඇස් දෙක පියාගත්තාම නිින්ද වෙනුවට පරණ මතකයන්, වැරදුණු තීරණ, අතීතයේ කවුරු හරි කියපු හිත රිදවන වචන එකින් එක පේලියට ඇවිත් ඔයාගේ හිත රිදවනවද? එහෙමත් නැත්නම් හෙට දවසේ මොනවා වෙයිද? ජීවිතේ ඉස්සරහට මොනවා කරන්නද කියන බය ඔයාව පණ පිටින් දවාලනවද? අපි මේකට කියනවා ඕවර් තින්කින්. එහෙමත් නැත්නම් ඕනාවට වඩා සිතීම කියලා. මේක නිකන් සිතුවිල්ලක් නෙවෙයි. මේක ඔයාගේ අද දවසේ සතුට, ඔයාගේ හිනාව වගේම ඔයාගේ ජීවිතේම හෙමින් කාපාසිනිය කරලා දාන නිහඬ වසංගතයක්. ඇයි අපි මෙහෙම හිතන්නේ? මනෝවිද්‍යාවට අනුව අපේ මොළය හැම වෙලේම උත්සාහ කරන්නේ අපිට වෙන්න තියෙන අනතුරු වලින් අපේ ජීවිතය බේරා ගන්න. ඉතින් මේ ආරක්ෂාව සපයන්න ගිහින් මොළේ විසින්ම නැති ප්‍රශ්න මවාගෙන ඒවට උත්තර හොයන්න ලොකු වෙහෙසක් ගන්නවා. හැබැයි එක දෙයක් මතක තියාගන්න, ඔයාගේ ඔළුවට එන හැම සිතුවිල්ලක්ම ඇත්ත නෙවෙයි. ඒවා හුදෙක් ඔයාගේ බය විසින් නිර්මාණය කරපු මායාවන් විතරයි. ඔයා ඊයේ වුණු වැරැද්දක් ගැන දහස් වතාවක් හිතුවා කියලා අතීතය වෙනස් කරන්න බෑ. ඔයා හෙට දවසේ වෙන්න තියෙන ප්‍රශ්නයක් ගැන අද දවසේ අඬ හිතුවා කියලා ඒ ප්‍රශ්නය විසඳෙන්නෙත් නෑ. ඔයා විනාශ කරගන්නේ ඔයාට ඇත්තටම අයිති එකම එක මොහොතයි. ඒ තමයි මෙන්න මේ පවතින වර්තමානය. ඉතින් කොහොමද මේ මහා වදයෙන් අපි නිදහස් වෙන්නේ? මේක එකරයින් නතර කරන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම දෙකක් තියෙනවා. පළමු ක්‍රමය තමයි බ්‍රේන් ඩම්පින්. එහෙමත් නැත්නම් සිතුවිලි කඩදාසියක සටහන් කිරීම. ඔයාට ඕනාවට වඩා සිතනවා කියලා දැනෙන හැම වෙලේම නැත්නම් බ්‍රෑට නිින්ද යන්නේ නැතිව ලත වෙනකොට එක කොලයක් සහ පෑනක් අතට ගන්න. ඔයාගේ හිතේ තියෙන හැම බයක්ම, හැම ප්‍රශ්නයක්ම, කාත් එක්කවත් කියන්න බැරි හැම හැඟීමක්ම ඒ කොලේ උඩ ලියලා දාන්න. අපේ මනසට එකපාර සිතුවිලි 100 ගණනක් කළමනාකරණය කරන්න බෑ. හැබැයි ඒ හැඟීම් අකුරු බවට පත් කරලා ඇස් ඉස්සරහට ගත්තාම මොළයට තේරෙනවා මේවා නිකන් බයවල් විතරයි කියලා. ඒකෙන් ඔයාගේ ඔළුවට දැනෙන්නේ පුදුමාකාර සැහැල්ලුවක්. දෙවැනි ක්‍රමය තමයි මනෝවිද්‍යාවේ පාවිච්චි කරන 5, 4, 3, 2, 1 grounding ටෙක්නික් එක. සිතුවිලි අතර අතිරමං වෙලා ඉන්න හැම වෙලේම ඔයාගේ මනස බලහත්කාරයෙන් හරි මේ ඉන්න තැනට ගේන්න ඕනේ. ඒ වෙලාවට වටපිට බලලා ඔයාට පෙනෙන දේවල් 5ක් හිතින් කියන්න. ඔයාට ස්පර්ශ කරන්න පුළුවන් දේවල් 4ක් අල්ලන්න. ඔයාට ඇහෙන ශබ්ද 3කට ඇහුම්කම් දෙන්න. ඔයාට දැනෙන සුවඳවල් 2ක් හඳුනා ගන්න. අවසාන වශයෙන් ඔයාට දැනෙන රස 1ක් ගැන හිතන්න. මේක සෙල්ලමක් වගේ වුණාට මේ පුංචි අභ්‍යාසයෙන් ඔයාගේ මොළය අතීතයේ හෝ අනාගතයේ දුවන එක නතර කරලා දැන් ඔයා ඉන්න තැනට ඔයාව සම්බන්ධ කරනවා. ඔයාගේ හදවතේ ගැස්ම සාමාන්‍ය තත්ත්වයට පත් කරනවා. මතක තියාගන්න, ජීවිතේ හැමදේම ඔයාට පාලනය කරන්න බෑ. හැමදේම සිද්ධ වෙන්නේ ඔයාට ඕනි විදිහට නෙමෙයි. සමහර දේවල් කාලයට බාර දීලා නිහඬ වෙන්න ඉගෙන ගන්න. ඔයා අද දවසේ විඳින ප්‍රශ්න තව අවුරුද්දකින් ඔයාට මතකවත් නැති වෙන්න පුළුවන්. ඒ නිසා අද රැටවත් ඔය වද දෙන සිතුවිලි ටික පැත්තකින් තියලා සැනසෙල්ලේ ඇස් දෙක පියාගන්න. හැමදේම හොඳ අතට හැරේවි. මේ වගේ ජීවිතේට වටිනා සිත නිවන ලස්සන වීඩියෝ හැමදාම නරඹන්න පික්සනෝවා LK අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. වීඩියෝ එක වටිනා කියලා හිතුණනම් ඔයාගේ යාළුවන්ටත් share කරන්න. ඔබ සැමට සාමකාමී සුබ රාත්‍රියක් වේවා.